හොඳයි. අදත් ඔයාලා එකතු වෙලා ඉන්නේ ඇනිමල් ලවා YouTube channel එකත් එක්ක. ඉතින් ඔන්න අද කතා කරන්න යන්නේ මේ දවස්වල හැමෝටම තියෙන ප්‍රශ්නයක් ගැන. ඉතින් වැඩියෙන්ම කෝල් වෙන ප්‍රශ්නයක් ගැන. ප්‍රශ්න තමයි හිටි හැටියෙම බිත්තර දදා හිටපු සතුන්ගේ බිත්තර අඩු වුණාද නැත්නම් බිත්තර දාන්නෙම නැද්ද? ඉතින් ඔන්න ඔක තමයි ප්‍රශ්නේ. ඉතින් ඔකට හේතුව තමයි ප්‍රධාන වශයෙන්ම මේ දවස්වල පවතින අධික වර්ෂාව. ඉතින් ඔන්න ඔයාලා හිතයි වර්ෂාව හින්දා මේ සීතල හින්දා සත්තු බිත්තර දාන්නේ නැහැ කියලා. නෑ, සීතල හින්දා නෙමෙයි බිත්තර දාන්නේ නැත්තේ. විශේෂ කාරණයක් හින්දා. ඉතින් ඔන්න ඔයාලගේ ප්‍රශ්නේ තමයි හිටි හැටිම බිත්තර දාන සතුන් බිත්තර නැවැත්තුවයි කියන එක. ඉතින් ඒකට උත්තරය තමයි මේ වර්ෂාව හින්දා. ඉතින් වර්ෂාව බලපාන්නේ කොහොමද සහ මේ බලපෑම අවම කරගෙන බිත්තර නිෂ්පාදනය වැඩි කරගන්නේ කොහොමද කියන එක තමයි අද අපි අපේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. ඊට කලින් මම කතා කරන්නම් කොහොමද මෙන්න මේ බිත්තර දැමීම වර්ෂාවට අමතරව තව මොනවද බලපාන්නේ බිත්තර අඩු වීමට කියන කාරණේ. ඔන්න මම ඉස්සෙල්ලාම කියපු කාරණේ සවිස්තරාත්මකව කතා කරන්නම් ඔයාලට මොකද්ද බිත්තර වැඩි කරගන්න පුළුවන් කියලා මේ වැස්සත් එක්ක. ඒකට මොකද්ද කරන්න ඕන කියලා ඊට අමතරව මම දැන් කියන්නම්. ඇයි මෙහෙම වර්ෂාවට අමතරව මේ වැස්ස නිසාම නෙමෙයි තවත් හේතු මොනවද මෙන්න මේ බිත්තර අඩු වීමට බලපාන කියන එක. ඉතින් ප්‍රධාන වශයෙන්ම එකක් තමයි ආහාර වල බලපෑම. ආහාර වල ගුණාත්මක අඩු වුණොත් ශානිකව ඒ කියන්නේ ඉක්මනටම බිත්තර දැමීම දවසෙන් දෙකෙන් අඩු වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඒක තවත් හේතුවක්. ඒ නිසා ගුණාත්මක ආහාර භාවිතා කරන්න. ඒ වගේම තමයි ඔයාලා දෙන විශේෂයෙන් සිප්පි කටු ඒ වගේ කනිජ ලවණ අඩු වුණොත් ආහාරයේ ඉතින් ඒකත් බලපානවා බිත්තර අඩු වීමට. ඉතින් ඊට අමතරව උෂ්ණත්වය වැඩි වුණොත් ඔන්න මේ දවස්වල නම් ඒක අනිත් පැත්ත තියෙන්නේ. ඔන්න උෂ්ණත්වය වැඩි වුණොත් අධික උෂ්ණත්වයේදී සත්තු බිත්තර දාන එක අනිවාර්යෙන් අඩු වෙනවා. ඉතින් අපි මේ එක එක කාරණා ගැන කරන්න ඕන මොනවද කියලා වෙනත් වීඩියෝ වලින් කතා කරමු. මම මේ වලට පොදුවේ කියන්නේ මොනවද මේ බිත්තර ඉක්මනට අඩු වෙන්න හේතු කියලා. ඉතින් උෂ්ණත්වය වගේ තමයි ලෙඩ රෝග. සතුන් ලෙඩ වුණොත් එහෙම නැත්නම් සතුන්ට විශේෂයෙන් සෙම වගේ CRD වගේ රෝග හැදෙනොත් ඉක්මනට අඩු වෙනවා. ඊට අමතරව රැනිකට් ගම්බෝර මේ වගේ වෛරස් රෝග වලින් ඉක්මනට බිත්තර දැමීම අඩු වෙන්න පුළුවන්. ඉතින් විශේෂයෙන් කොක්සිඩියෝසිස් වගේ රෝග හැදුනහමත් විශේෂයෙන්ම බිත්තර අඩු වෙනවා. ඉතින් මෙන්න මේක රෝග හැදුනහම ඊට අමතරව සතුන්ට බලපාන ඕනම ස්ට්‍රෙස් එකකදී සතුන්ට ඇතිවන පීඩාකාරී තත්ත්වයකදී බිත්තර දැමීම අඩු වෙන්න පුළුවන්. විශේෂයෙන්ම කූඩුවේ ගහන ඝනත්වය වැඩි වීම. ඒ කියන්නේ සතුන්ගේට අවශ්‍ය ඉඩකඩ නොලැබුණොත් සතුන් බිත්තර දාන එක අඩු වෙන්න පුළුවන්. ඊට අමතරව ඔයාලගේ බිත්තර පෙට්ටි අවශ්‍ය පරිදි ලබා දුන්නොත් බිත්තර අඩු වෙන්න පුළුවන්. මේක ශනිකව බිත්තර අඩු වෙන්න පුළුවන්. මොකද සමහර විට ඔයාලා දන්නවා සමහරට ඔයාලා පාවිච්චි කරන බිත්තර පෙට්ටි වෙනත් කූඩුවකට ගන්නවා අඩු කරනවා. ඉතින් ඒ වගේ අවස්ථාවල ඔන්න සතුන්ගේ බිත්තර දැමීම වේගයෙන් අඩු වෙන්න පුළුවන්. ඊට අමතරව හොට කැපීම වගේ දැන් සමහර බිත්තරව දාන අවස්ථාවේදී හොට කැපුවොත් මේ වගේ අවස්ථාවලදී බිත්තර දැමීම අඩු වෙන්න පුළුවන්. තැන මාරු වුණොත් ඉතින් ගොඩක් වෙලාවට සතුන් එක තැනක ඉඳලා අනිත් තැන විශේෂයෙන්ම ඔයාලා සත්තු විකුණුවාට පස්සේ අලුතෙන් නම් සත්තු ගත්තේ ඔන්න විකුණුම තැන ඉඳලා ඔයාලා කූඩුවට ගෙනාවහම එකපාරට බිත්තර දැමීම අඩු වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි සතුන්ගේ උෂ්ණත්වය මම කලින් කිව්වා වගේ බිත්තර පෙට්ටි අඩු වීම, තවත් ආහාර, රෝග, වයස, විශේෂයෙන්ම සතුන්ගේ වයස. සතුන් හොඳට බිත්තර දාලා ඉඳලා එකපාරට වයසට යනකොටත් යාළගේ ඉතින් ක්‍රමක්‍රමයෙන් බිත්තර අඩු වෙන්න පුළුවන්. ඒක ඉතින් විශේෂයෙන්ම එකපාරට වෙනවට වඩා ක්‍රමක්‍රමයෙන් තමයි ඒක වෙන්නේ. ඉතින් ඔන්න වයස. ඉතින් ඔන්න මම දැන් මේ කිව්වේ බිත්තර දැමීම අඩු වෙන්න පුළුවන් කාරණා. ඉතින් ඊට අමතරව අපි දැන් කිව්වා මගේ අපේ ප්‍රධාන මාතෘකාව මේ වර්ෂාව නිසා කොහොමද බිත්තර අඩු වෙන්නේ කියන එක. ඉතින් මම කලින් කිව්වා වගේ ගොඩක් අය හිතනවා මේ වැස්ස නිසා සීතලයි බිත්තර අඩු වෙනවා. නෑ, සීතල නිසා නෙමෙයි බිත්තර අඩු වෙන්නේ. ඇත්තටම සීතල කියන එක හොඳයි සතුන්ට. ඉතින් සීතල අවස්ථාවල සතුන්ගේ ස්ට්‍රෙස් අඩුයි, බිත්තර දැමීම වේගවත්. නමුත් ඇත්තටම මේ වර්ෂාව නිසා මේ බිත්තර දැමීම අඩු වෙන්නේ අපිට වැස්ස කාලේදී ඔයාලා දන්නවා අහස වලාකුළු වලින් බරයි. වලාකුළු වලින් බර වුණ ගමන් විශේෂයෙන් මේ අර මන්දාරම් තත්ත්ව කුණාටු තත්ත්ව වලදී සම්පූර්ණ දවසේම අඩු ආලෝකයක් තියෙනකොට බිත්තර දැමීම අඩු වෙනවා. ඉතින් මෙන්න බිත්තර දාන සතුන්ට අවශ්‍යම දෙයක් තමයි මේ ආලෝකය. ඉතින් ඔයාලා කුඩා කාලේ ඉඳන්ම ලයිටින් ප්ලෑන් එකකට ගියොත් තමයි ගොඩක් වෙලාවට බිත්තර දැමීම හොඳට සිදු කරගන්න පුළුවන්. විශේෂයෙන්ම බිත්තර දාන අවස්ථාවේදී පැය 16ක ආලෝක කාල සීමාවක් දෙනවා. මම කලින් වීඩියෝ වල කතා කරලා ඇති. පැය 4ක් අනිවාර්යෙන් කලවර තියෙන්න ඕනේ මේගොල්ලන්ගේ ඩිම්බ මෝරන්න. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවල කලවර තියෙන වගේම තමයි මෙයාලට දවසේ පැය 24න් පැය 16ක් අනිවාර්යයෙන්ම හොඳ ආලෝක තත්ත්වයක් ලැබෙන්නම ඕනේ. එහෙම වුණොත් තමයි මෙයාලගේ බිත්තර දැමීම නිශ්චයාකාර වෙන්නේ. එහෙම නොවුනොත් ශනිකව බිත්තර දැමීම අඩු වෙන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වැස්ස දවස්වල වෙන ප්‍රධාන හේතුව තමයි
අහස වලාකුළු වලින් බර වුණාම මෙන්න ආලෝක ප්‍රමාණය. අපි කියන මේකට ආලෝක තීව්‍රතාවය කියලා. කුෂිකර්ම කරන අය නම් දන්නවා ඇති ආලෝක තීව්‍රතාවය කියන්නේ මොකක්ද කියලා. ආලෝකය අපි කොටස් තුනක් ගැන කතා කරනවා. ඉතින් එකක් තමයි ආලෝකය ලැබෙන කාල සීමාව අපි කතා කරනවා. ආලෝකයේ තීව්‍රතාවය ගුණාත්මක වගේ. ඉතින් මෙන්න මේ ආලෝක ලැබෙන ප්‍රමාණය අඩු වෙනවා. දවසේ ලැබෙන කාල සීමාවත් අඩු වෙනවා විශේෂයෙන්ම වැස්ස කාලයේදී. ඒතකොට ආලෝක ප්‍රමාණය අඩු වෙනවා. ඉතින් ඔයාලා දන්න සාමාන්‍ය අපි වැස්ස දවසක ඇතරම් මිරැලිය ලැබෙන්නේ නැහැ අපිට. ඉතින් ඒක නිසා මෙන්න මේ ආලෝකය අඩු වුණ ගමන් අනිවාර්යයෙන්ම සත්තුන්ගේ බිත්තර දැමීම අඩු වෙනවා. ඉතින් ඒක තමයි මේ දවස්වල ප්‍රධාන හේතුව. මේක විශේෂයෙන්ම ගම් කුකුලන්ට, ගම් කිකිලියන්ට විශේෂයෙන්ම බලපානවා. ඒ වගේම තමයි ඔයාලා තියෙන බ්‍රවුන් ලේයර් සාමාන්‍යයෙන් වයිට් ලේයර් වලට වඩා බ්‍රවුන් ලේයර් වලට ගොඩක් මේක බලපානවා. වයිට් ලේයර් වලටත් බලපානවා. ඉතින් ඔන්න මේ අලුත් බ්‍රීඩ් වල වුණත් තාමත් ඒගොල්ලෝ ආලෝකයට සංවේදී මේ සතුන් ආලෝකය අඩු වුණ ගමන් අනිවාර්යෙන් බිත්තර අඩු වෙනවා. ඉතින් මේකට කරන්න පුළුවන් ප්‍රධාන දේ තමයි අපිට දවල් කාලයේදීත් ලයිට් එකක් දාලා තියන්න පුළුවන්. දැන් ඔයාලා ලයිටින් ප්ලෑන් එකක් යනවා නම් සමහර ලාවට ඔබට සිද්ධ වෙයි වැසි කාලය අධික නම් දවස් දෙකක් රැයට ලයිට් ඕෆ් කරන්න නැතුව ආලෝකය දෙන්නත් සිද්ධ වෙයි. නමුත් ඒක කරද්දි පොඩ්ඩක් පරිස්සමෙන් කරන්න ඕනේ. සමහර ලාවට ස්ට්‍රෙස් එක වැඩි වුණා තවත් බිත්තර අඩු වෙන්න පුළුවන්. හොඳම දේ තමයි අර වගේ දෙයක් කරනවා නම් සාමාන්‍ය දැනුම තියෙන කෙනෙක්ගෙන් උපදෙස් අරන් කරන්න. හිතුමතේට ලයිටින් වෙනස් කරන්න යන්න එපා. ගොඩක් වෙලාවට හොඳම දේ තමයි ඔබ දවල් කාලේ කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔබට ලයිට් එකක් දාලා තියන්න. ආලෝකය මදි වගේ නම් මුළු දවසේම වැස්ස නම් ආලෝකය නැත්තම් කූඩු වෙන්දර වඩා අඳුරුයි නම් ලයිට් එකක් දාලා තියන්න දවල් කාලේදී. ඔන්න ඕක තමයි සරලම ලේසිම ක්‍රමය සතුන්ගේ බිත්තර නිෂ්පාදනය අඩු නොවී තියාගන්න. ඔන්න ගොඩක් අය මගෙන් අහුවා මොකද්ද මෙහෙම වෙන්න හේතුව මේ දවස්වල කියලා. ඉතින් ඔන්න ආලෝකයේ බලපෑම තමයි මේකට හේතුව. මොකද මේ කිකිලියන්ගේ බිත්තර වර්ධනය වෙන්න. ඔයාලා කියන මේ ඩිම්බ මේ බිත්තර මෝරන්න. එහෙම නැත්නම් මේ ඩිම්බ මෝරලා එළියට එන්න නම් ඩිම්බ මෝරන්න නම් අනිවාර්යයෙන්ම ආලෝකය තියෙන්න ඕනේ. මේක තමයි හේතුව. ආලෝකය අඩු වුණ ගමන් බිත්තර නිෂ්පාදනය අඩු වෙනවා. ඉතින් ඒකින්ද දවල් කාලයේදීත් ලයිට් එකක් දාලා තියන්න. ඒක තමයි හොඳම දේ. මේ වගේ වැස්ස කාලවලදී ඉතින් දවල්ට වහින්න නැති වෙලාවට දාන්න එපා. මොකද ඒක තවත් ප්‍රශ්න වැඩි වෙනවා බිත්තර අඩු වෙනවා. ඉතින් ඔන්න මතක තියාගන්න වැස්ස කාලෙත් තමයි මේක කරන්නේ. ඉතින් ඔන්න ඔය කාරණේ අපිට බිත්තර නිෂ්පාදනය ක්‍රමවත්ව කරගන්න පුළුවන්. ඉතින් ඊට අමතරව ඔබට පුළුවන් සතුන්ට මල්ටි විටමින් එකක් විශේෂයෙන් මල්ටි විටමින් දෙද්දි මතක තියාගන්න සතුන්ට බඩ යාම වගේ තියෙනවා නම් දෙන්න එපා. ඉතින් බඩ යන අවස්ථාවේ මල්ටි විටමින් දෙන්න එපා. එතකොට වෙනත් රෝග තත්ත්වවලට ඒක එන්න පුළුවන්. ඒ අපිට බිත්තර අඩු නම් මේ වෙලාවේ ආලෝක තත්ත්වයක් අඩු නිසා විතර අඩු නම් ඔබට පුළුවන් සාමාන්‍යයෙන් මල්ටි විටමින් එකක් ලබා දෙන්න. ඉලෙක්ට්‍රොලයිට් තියෙන තවත් ඖෂධ වර්ග තියෙනවා නම් ඉතින් බ්‍රෑන්ඩ් නේම් මම කියන්න යන්නේ නැහැ වීඩියෝ වලින්. මොකද කම්පැනි විචාරණය කරන හින්දා එහෙම නොවතින් ඔයාලට අවශ්‍ය නම් මට මැසේජ් එකක් දාන්න මොනවද මේ බෙහෙත් කියලා. ඔබට පෞද්ගලිකව මම කියලා දෙන්නම්. කිසි ගැටලුවක් නැහැ. ඔබට මොනවා හරි තියෙනවා මට කතා කරන්න. මගේ නම්බර් එක තමයි 07883 451 494. ඉතින් ඒ විතරක් නෙමෙයි ඔබට ගම් කිකිලි පැටවුන්, බිත්තර කිකිලි පැටවුන්, ලේයර් පැටවුන්, බ්‍රොයිලර් පැටවුන්, ඒ කියන්නේ බිත්තර දමන සුදු කිකිලි පැටවුන්, බිත්තර දමන දුමුරු කිකිලි පැටවුන්, ඒ වගේ දවසේ පැටවුන්, සතිය, සති දෙක, සති තුන, මාසය දක්වා වුණ අපි ගාව ඉන්නවා සත්තු. ගම් කිකිලි පැටවුනුත් එහෙමයි. අපි මේ දවස්වල ගම් කිකිලි පැටවුනුත් අපි ගාව ඉන්නවා. ඉතින් ඔයාලට අවශ්‍ය නම් මට කතා කරන්න. මගේ නම්බර් එක තමයි 07883 451 494 07883 451 494. ඉතින් ඒ විතරක් නෙමෙයි ඔබ අලුතෙන් මේ ව්‍යාපාරයට එකතු වෙන කෙනෙක් නම් ඔබගේ ඉඩම පරීක්ෂා කරලා ඉඩම කූඩු හදන්න ඕනේ කොහොමද කියන තැන ඉඳන් ඔබට සියලු දේවල් අපේ උපදෙස් ලබා දෙන්න පුළුවන්. ඔබේ ගොවිපළට ඇවිල්ලා පරීක්ෂා කරන්න පුළුවන්. අලුතෙන් පටන් ගන්න කෙනෙක් නම් එහෙම නැතුව ඔබ දැන්ටමත් කරන් යන කෙනෙක් නම් ඔබේ ගොවිපළට අපි නිරීක්ෂණ චාරිකා ඇවිල්ලා මොනවද අඩුපාඩු කියලා ඔබට කියන්න පුළුවන්. ලේයර් බ්‍රොයිලර් ගම් කුකුල ඕනම සත්තු පාලනය සම්බන්ධ ඕනම කටයුත්තකදී අපිට ඔබට උදව් කරන්න පුළුවන්. ඒ වගේම කුකුල් පැටව මිලදී ගන්න ඖෂධ, එන්නත් වර්ග, ඒ වගේම භාජන, කුකුල් පැටවුන්ට අවශ්‍ය භාජන, වතුර භාජන, ආහාර භාජන මේ වගේ ඕනම උපකරණයක් අපි ගාව තියෙනවා. ඉතින් අපිට කතා කරන්න. අපේ ආයතනය තමයි ඇනිමල් ලවා ප්‍රොඩියුසර්ස් ආයතනය. ඉතින් ඔන්න අපි ආයතනයක් විදිහට දැන් වැඩ කටයුතු පටන් අරන් තියෙන්නේ. ඉතින් එහෙනම් මගේ නම්බර් එක තමයි 07883 451 494 07883 451 494. ඉතින් අපේ වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරන්න. එහෙනම් තවත් දවසක මේ වගේම වීඩියෝ එකකින් හමු වෙමු.